යන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමන්ති මේ පාවල ශ්‍රී සුදර්ශනාරාමාධිපති ගාලු ගඟවඩ පත්තුවේ උපප්‍රධාන සංඝනායක ඒ වගේම විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති නම කියන්න අවසරයි අපේ මිල්ලව සමිද්දී නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම උළුවිටිකේ ශ්‍රී ඉන්දජෝති පිරිවෙනේ පරිවෙනාධිපති ඒ වගේම මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී අපේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති අපේ මොරවක කල්යාණ සිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ මීපාවල සුදර්ශනාරාමස්ත ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ඒ වගේම උපප්‍රධානාචාර්ය ආචාර්ය මණ්ඩලය දෙමාපියන් දුවදරුවන් සම්බන්ධ කරගෙන 2026 අවුරුද්දේ සීල සමාදාන වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. හැම දුවදරුවෙක්ම තමන්ගේ සියලුම වැඩ අතෑරලා මං ඉන්න පැත්ත ඉස්සර බලාගන්න. දැන් තියෙන්නේ බණ අහන්න. මම මාතෘකා කරගත්ත ගාථා රත්නයට කලින් මං හිතුවා පුංචි දහම් අවවාදයක් දේශනා කරන්න ඕන කියලා. සුනාත හොඳට අහන්න ඕන. දැන් අහන්න අපට කන් කීයක් දීලා දිනව? දෙකක් දීලා තියෙනවා. නේ? කන් දෙකක් දීලා තියෙනවා. කතා කරන කටවල් කීයක් තියෙනවද? එකයි. එහෙනම් මේ කියන්නේ මොකද්ද? වැඩියෙන් අහන්න අඩුවෙන්
කතා කරන්නේ. ඉතින් ඕක තේරුම් ගත්තා නම් ආයෙනේ මේ බණ ඉවර වෙනකන් කතා කරන්නේ නේ. ධාරේත කියලා කියන්නේ ධාරණය කරගන්නවා කියන එකයි. කියන දේ හොඳට ධාරණය කරගන්න ඕන. ධාරණය කරගන්න බෑනේ අහන්න නැතුව. නේ? ඒ නිසා හොඳට බණ අහන්න ඕන. කිසි කෙනෙක් නිදා ගන්නව එහෙම නෙවෙයි. නිදාගත්තත් ගොරවන්න නම් බෑ. ඇයි? ගෙරෙව්වොත් බණ අහන්න වෙන්නේ නෑනේ. ඒ නිසා හොඳට බණ අහන්න ඕන. චරාත කියන්නේ ඒ අහපු දරපු බණ අනුව ජීවිතය හැඩගස්ස ගන්න ඕන. ඒකයි සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කියන්නේ. හොඳට බණ අහන්න ඕන. මේ වෙලාවේ මට පුංචි බණ කතාවක් මතක් වුණා. මේක ජාතක කතාවක් නේ. මේකට කියන්නේ මහා ධර්මපාල ජාතකය. මහා ධර්මපාල ජාතකයේ ඉන්නවා චුල්ල ධර්මපාල කියලා මේ වගේම පොඩි පුතෙක් හිටියා. ඉතින් ඉගෙන ගන්න ඕනනේ. ඉගෙන ගන්න ඕන හින්දා මේ මහා ධර්මපාල රජුව කල්පනා කළා මේ චුල්ල ධර්මපාල කුමාරයා ඉගෙන ගන්න යවන්න ඕන. ඉතින් එහෙම යවුවා. ගිහිල්ලා ටික දවසක් මෙහෙම හොඳට ඉගෙන ගන්නකොට මේ ඉගෙන ගන්න ශිල්ප ශාලාවේ හිටපු ගුරුවරයාගේ පුංචි පුතා කලුරිය කළා. මිය ගියා. එතකොටම මේ චුල්ල ධර්මපාල කුමාරයාට කියවුණා අපේ වංශයේ නම් අපේ රාජ පරම්පරාවේ නම් පොඩි කාලේ කිසි කෙනෙක් මේ යන්නේ නැහැ කිව්වා. මේක ඇහුණා ගුරුවරයාට. ඉතින් ආදාහන කටයුතු සිද්ධ කරලා මේ ගුරුවරයා මහා ධර්මපාල රජුරු මුණ ගැහෙන්න ගියා. නිකන් නෙවෙයි ගියේ. අරගෙන ගියා එළුවෙකුගේ මියගියේ එළුවෙකුගේ ඇට කැබලි ටිකකුත් අරගෙන ගියා. අස්ති අරගෙන ගිහිල්ලා මහා ධර්මපාල රජුරවන්ට කිව්වා රජතුමනි ඔබේ චුල්ල ධර්මපාල කියන පුතා කලුරිය කළයි කිව්වා. මිය ගියයි කිව්වා. එතකොටම මහා ධර්මපාල රජුරව කිව්වනේ අර කතාව මොකක්ද අර කතාව? අපේ පරම්පරාවේ පුංචි කාලේ කිසි කෙනෙක් මියන්නේ නැහැ කිව්වා. මියන්නේ නැහැ කිව්වට මේන් ගෙනාවා මියගිය කුමාරයාගේ ශරීරයේ ඇට කැබිලි කියලා එළුවෙකුගේ ඇට කැබිලි පෙන්නුව වෙලාවේ පිය රජුරෝ පිළිගත්තේ නැහැ. නෑ එහෙමනම් වෙන්න බෑ කිව්වා. අවසානයේ ගුරුවරයාට සිද්ධ වුණා ඇත්ත තමයි මේ චුල්ල ධර්මපාල කුමාරයා කිව්ව පුංචි කාලේ මිය යන්නේ නෑ කියන කතාව පිළිගන්න සිද්ධ වුණා. ඒ නිසා අපේ මල් වගේ පුංචි දුවා දරුවන් හොඳට බණ අහලා තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්න නෙමේ බණ අහන්නේ. මට මුලින්ම දහම් ගැට කවියක් මතක් වුණා. මේ කවිය අපේ දුවදරුවෝ අහලා ඇති. මේ කවියට කියන්නේ දහම් ගැට කවියක් කියලා.
දහම් පාසලේ ඉතින් කවි උගන්වනෝ, ජාතක කතා උගන්වනෝ, නේ? චරිත කතා කියලා දෙනෝ. මේ කවියත් අහලා ඇති. හම්බලමේ පිනා පිනා වලං කඳක් ගෙනා ගෙනා ඒක බිඳපු ගොනා ගොනා ඒකට මට හිනා හිනා. මම මේ බලන් ඉන්න ඒ කවියටවත් අපේ දරුවෝ හිනා වෙන්නේ නැහැ නේ. මුදුමේ කියන්නේ ඒකනේ. අපේ දරුවන්ගේ හිනාව හොරු අරන් ගිහිල්ලා. කවුද හොරු? හොරු තමයි අපේ ව්‍යාපාරික ප්‍රජාව ළමයාගේ හිනාව හොරු අරගෙන ගිහිල්ලා. හොඳේ? හිනාව අරගෙන ගිහිල්ලා හිනා වෙන්න බෑ වෙලාවක් නෑ දැන් ළමයින්ට. පන්ති යන්න තියෙනවනේ. නේද? අදත් යන්නේ නැති පන්ති. අදත් පන්ති යන්නේ නැති. මේ කවියේ දහම් ගැට කවියේ තියෙන මතු පිට අර්ථය බලමු. අම්බලමේ පිනා. ඔන්න පිනා කිව්වම නම් hina යනවා අපේ අය. හොඳයි. ඒක තමයි වෙන්න ඕන. දැන් අපේ දරුවන්ට ගෙදරදී එහෙම කියන නැති අම්මා අපෝ මේ දරුවා නම් ගොන්දරුවෙක් තමයි. සමහර විට කියවෙනවා. දැන් අද බලන්න ගොනා කියන්නේ කාටද කියලා. ආයි මේ ගොනා ගැන කිව්වොත් ආයි අම්මා තාත්තලා නෙමෙයි ජීවිතේට ගොනයි කියලා කියන්නේ. හොඳේ? අම්බලමේ පිනා පිනා. අම්බලම කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ. දෙයි මේකේ මතු පිට අර්ථය ඉස්සෙල්ලා බලමු. අම්බලමක් තියලා තිනවා. අම්බලම කියන්නේ දුවේ පුතේ ඉස්සර පයින් ගමන් කරන අයට විවේක ගන්න පොදු තැනක් හදලා තිබුණා. ඒ පොදු තැනට කියපු නම තමයි අම්බලම කියලා කියන්නේ. දැන් අම්බලම් නැහැ. ඉතින් මේ අම්බලමට ඇවිල්ලා හිටියා පිනා කියන මිනිස්සේ. එයා අරගෙන ආව වළංකඳ. වළංකඳ දැකපු නැති දරුවෝ ඉන්නවනේ. අද වගේ නෙමෙයි වළංකඳ වළං රැගෙන යන්න භාවිතා කරපු උපකරණයක් තමයි වළංකඳ කියන්නේ. ඒක බිඳපු ගොනා ගොනා මේ වළංකඳ ගොනෙක් බිඳලා තියෙනවා. අපිට ඉතින් ඒවට හිනානේ. ඒකට මට හිනා හිනා. ඔන්න කවියේ මතු පිටාර්ථය. හැබැයි මේ කවියේ තියෙන්නේ වෙන අදහසක්. අන්න එතන තියෙන්නේ බණ. එතන තියෙන්නේ ජීවිතය. එතන තියෙන්නේ ජීවිතේ දැක්ම. උතේ අම්බලම කියන්නේ මේ මනුස්ස ලෝකේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ අම්බලමටනේ. ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා අද සිල් අරගෙනත් ඉන්නවා. නේ? ඔව්. දැන් අම්බලමට ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකයට කියන්නේ අම්බලම කියලා. ඒකේ පිනා අපි පින පිනා යන අයනේ පිනා කියන්නේ. නේ? වළංකඳක් ගෙනා ගෙනා. වළංකඳ කියන්නේ පුතේ පංචස්කන්ධය. ඒ වළංකඳේ තියලා තියෙන්නේ වළම් පහයි. වළම් පහයි ගෙනල්ලා තියෙන්නේ. ඒක බිඳපු ගොනා ගොනා. ගොනා ගොනා කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට. කාටද පුතේ ගොනා කියන්නේ? මේ කවිය බුදුහාමුදුරුවන්ට කියන්නේ. ඒකට මට හිනා හිනා. ඉතින් බුදුහාමුදුරුව මේ පංචස්කන්ධයේ නැමැති වළංකඳ බින්දා නැවත උපතක් නැති කළා. ඒ
ක්‍රියාව දෙස බලාගෙන ඉන්න පුහුදුන් අපි කෙලෙස් සහිත අපි තාමත් hina වෙනවා නේ ඒකනේ කියන්නේ මේ කවියට කියන්නේ දහම් ගැට කවියක් කියලා මේ කවිය පාඩම් කරගන්න ඕනේ පාසලේදී දහම් පාසලේදී ශිෂ්‍ය සමිතියේ වෙලාවේ කවියක් කියන්න කිව්වහම මේ කවිය ලස්සනට ගායනා කරන්න ඕන. අද ගායනා කරන්න බෑ. සිල් අරන් ඉන්නේ. නේද? සිල් අරගෙන ඉන්නේ අද. මම මාතෘකා කරගත්ත ගාථාව දෙසට හැරෙමු. මේ ගාථාව බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං මේ ගාථාව තියෙන්නේ පුතේ මොන සූත්‍රයේද? දහම් පාසල් යන දරුවෝනේ මොන සූත්‍රයේද තියෙන්නේ? අයිය කියන්නේ මහා මංගල සූත්‍රයේ තියෙන්නේ මොන සූත්‍රයේද? මහා මංගල සූත්‍රයේ තියෙන්නේ මංගල කියන්නේ දියුණුව සුභ සිද්ධිය යහපත ඊළඟට මංගල කියන වචනේ තව තේරුමක් තියෙනවා දුවේ පුතේ අපාගමන වළක්වන හින්දා මේකේ මංගල කරුණු පහක් තියෙනවා අපි බලමු පළවෙනි කාරණාව බාහු සච්ඡංච කියන්නේ හොඳ බහුසුතෙක් වෙන්න ඕන සුත කියන්නේ අහනවනේ බහුසුත කියන්නේ හොඳට අහපු කෙනෙක් වෙන්න ඕන ඒ නිසා හොඳට පොතපත කියවන්න ඕන අද වගේ නෙවෙයි දුවේ පුතේ ඉස්සෙල්ලා හිටපු ආච්චිලා කතන්දර මල්ලක් ඉස්සර ආච්චියම්මලා කියන්නේ ලස්සන කතා කියලා දෙන ජීවන යථාර්ථය දෙන කතා කියලා දුන්න ඉස්සර ආත්තම්මලා බහුසුතෙක් වෙන්න එතකොට මුළු රටක් මුළු ලොවක් අපට සලකනවා දැනගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම දැනගෙන ගත්තාම තමයි මුළු රටක් මුළු ලෝකයක් සලකන්නේ විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ මුළු විද්වතාට උගතාට තමයි මුළු ලෝකයක් සලකන්නේ ඒ නිසා හොඳට ඉගෙන ගන්න ඕන බහුසුතෙක් වෙන්න ඕන ඉතින් මේ දහම් පාසල් වල උගන්වනෝ පොඩි චරිත කතා දැන් බලන්න පුංචි රාහුල හාමුදුරුවෝ උදේ පාන්දර මිදුල අමදින්න ආවහම වැලි දෝතක් අතට ගන්නවා වැලි දෝතක් අතට අරගෙන උඩ දාලා ප්‍රාර්ථනාවක් කරනවා මේ වැලි කැට තරම් මට අවවාද ලැබෙන්න කියලා. උච්චර ලස්සන ඡන්ද කතා තියෙනවා කියවන්නේ. ඔය දහම් පාසල් පෙළ පොත්වල තියෙනවා ලස්සන චරිත කතා. මද්දුම බණ්ඩාර ඒ වගේම රාහුල හාමුදුරුවන්ගේ කතා ඕල්කට් තුමා අනගාരിക ධර්මපාලතුමා වැලිවිට අසරණ සරණං කර හාමුදුරුවන්ගේ ජීවන චරිතය අපේ දහම් පාසල් දරුවන්ගේ ජීවිත බබලවන ලස්සන මැණික්කට වගේ අපි මාල දාන්නේ බෙල්ලේනේ ඒකට මැණික් තිබුණාම රත්තරන් තිබුණාම බැබලෙනවා ඒ නිසා හොඳ දරුවෝ වගේ චරිත කතා කියවන්න ඕන සිප්පංච මොකද්ද සිප්පංච කියන්නේ? සිප්පංච කියන්නේ හොඳට ශිල්පය ඉගෙනගත්ත දැනුම භාවිතයට ගන්න ඕන. මම භාවිතයට ගත් එකක් කියන්නද කතාවක්? දුවේ පුතේ නුවරඑළියේ පැත්තේ හිටියා කළු පාට කොටියෙක්. කළු පාට කොටියෙක් හිටියා. ඉතින් මේ කළු පාට කොටියා දවසක් ගහකට නැග්ගා. දැන් කළු කොටියා ගහේ මුදුනේ ඉන්නේ. ආවා වනජීවිකේ මහත්තුරු ටික
බැලුවා මේ කළු පාට කොටිය බිමට ගන්න බැලුවා උත්සාහ කළා ඉගෙනගෙන නම් තියෙනවා ඉගෙන ගත්ත දේ ප්‍රායෝගික නැහැ කතා කරා එහෙනම් අපි කළු කොටියා බේරා ගන්නට වෙන කිසිවක් කළ නොහැක අපි කළු කොටියත් එක්කම ගහ කපමුයි කිව්වා කොහොමද කළු කොටියත් එක්ක ගහ කපමුයි කිව්වා ශෝක් ශිල්පේ අනේ අර කළු කොටියා ඉන්න ගහ කැපුවා කළු කොටියා කැපූ ගහට යට වෙලා මිය ගියා කොහොමද අපේ ප්‍රායෝගික දැනුම බිඳුව ඉගෙන ගත්ත දේ භාවිතයට ගන්න ගියාම අපි අසමත් දැන් නම් දැනුම තියෙනවා බලේ වෙච්ච කාලෙක හැබැයි දැනුම ප්‍රායෝගිකව හදාගන්න ගියාම භාවිතයට ගන්න ගියාම ගොඩක් දරුවන්ට බෑ මං උගන්වන්නේ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ මම පාසල් 3ක විතර දැනට උගන්වලා තියෙනවා එක පාසලක ළමයි ඉන්න 40කට කිට්ටු වෙන 40ක් 45ක් වගේ ඉන්නවනේ. ඒ ළමයින්ගෙන් 28 දෙනෙක් දැකලා නැහැ ගමේ ලාවලු. මොනවද දැකලා නැති පුතේ? ගමේ ලාවලු දැකලා නැත. අනේ අපේ අධ්‍යාපන ක්‍රමය හිතා ගන්න පුළුවන්. ඒ නිසා දැනුම තිබුණට වැඩක් නෑ දුවේ පුතේ ඒක ප්‍රායෝගිකව භාවිතයට ගන්න බැරි නම් ඒ නිසා මෙන්න මේ කවිය අහලා තියෙනද කියලා බලන්න තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා ඒ සැඬ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝපවත් රජ මැති දුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ඔන්න කවිය වෙනස් කරන්න කාලේ ඇවිල්ලා දැන් අපි ඉස්සරම කිව්වේ කොහොමද උගත මනා ශිල්පයමයි මතු රැකෙනා දැන් මේ දහම් පාසල් යන දරුවෝ මේ කවියේ තියෙන අවසාන පේළිය වෙනස් කරන්න ඕන. මොකද්ද මේ කවියේ තියෙන අවසාන පේළිය? උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියන එක දැන් මේක වෙනස් කරන්න කාලය ඇවිල්ලා. කොහොමද මේ කවිය අපි වෙනස් කරන්නේ අන්තිම පේළිය? මතු රැකෙනා ශිල්පයමයි උගතමනා දන්න වැඩේනේ. කෙරෙන්නේ නැතනට වැඩේ දාන්න. දැන් මෙච්චර කාලයක් අපි කරේ මොකෝ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා හිටියා වැඩේ යථාර්ථකයි. දැන් අපි බලමු මෙහෙම වෙනස් වෙන්න මතු රැකෙනා ශිල්පයමයි උගතමනා. එහෙනම් දෙවෙනි කාරණාව තමයි සිප්පංච. හොඳ ශිල්ප ඥානයක් ලබන්න ඕන. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි විනයෝච. මොකද්ද විනය කියන්නේ? විනය කියන්නේ හික්මීම. විද්‍යා දදාති විනයං. විද්‍යාවෙන් තමයි විනය දෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ශාසනයේ අවශ්‍ය තමයිලු විනය. විනයෝ නාම ශාසනස්සාය හැම තැනකම විනය තියෙන්න ඕන. මම ලස්සන කතාවක් කියන තව ටිකක් නිහඬ වුණා. තව ටිකක් නිහඬ වෙන්න ඕන. පුතේ ඉස්සෙල්ලා මේ පැත්ත බලාගන්න හැමෝම. මේ වගේම hina වෙන මේ වගේම දඟ කරන පුතෙක් හිටියා ගෙදරක. ඉතින් මේ තා හැමදෑම කරන්නේ මොකෝ ගල් අරගෙන ජනෙල් බිඳිනවා. වීදුරු බිඳිනවා. අපි වගේ තමයි නේ. අපි ඊට වඩා
එහානේ. ඉතින් මේ ගෙදර හිටපු තාත්තා කිව්වා පුතේ කොහොම වීදුරු බිඳින්න එපා. කොහොම දඩබ්බර වැඩ කරන්න එපා. මෙහෙම කියලා තාත්තා උදේ වැඩට ගිහිල්ලා හවස එනකොට සාලේ දිවිච්ච වීදුරුව මේ පුතා ගලක් ගහලා බිඳලා. හරිනේ? එදා මේ තාත්තා මොකද කරේ? තාත්තා බැන්නේ නැහැ. තාත්තා දඬුවම් කරෙත් නැහැ. තාත්තා මොකද කරේ? හවස් වෙනකොට මේ කතාව තියෙන්නේ රූසෝ කියන අධ්‍යාපනඥයාගේ එලී කියන ළමයාගේ කතාව මම මේ කියන්නේ. රූසෝ කියන අධ්‍යාපන දාර්ශනිකයා එලී කියන ළමයාගේ කතාව මම මේ කිව්වේ. අර එලී කියන පුංචි දරුවා නිදා ගන්න ඇඳ ගෙනල්ලා තියුවා වීදුරුව බිඳලා තියෙන මැද සාලේ ඇතුල් පැත්තේ. දැන් වොන්න හවස් වෙලා මලහිරු බැසගෙන ගිහිල්ලා කළුවර වැටිගෙන එනවා. දැන් එමි නිදා ගන්න යන්න සූදානම්. නිදා ගන්න ගිහිල්ලා එන්නකොට පේනෝ 6:00 විතර අර එළිය පැත්තෙන් අඳුරු අන්ධකාරය පේනවා. දැන් එමීට බයයි. ඊළඟට ආමාර වෙනකොට පේනවා අර කෙහෙල් පොළවල් හෙල්ලෙනවා. එමීට හිතෙනවා යක්කුද දන්නේ නැහැ මේ. ළමෙක්නේ යක්කුද දන්නේ නැහැ. 10 11 වෙනකොට හීතලයිනේ. රැට හීතලයි. එමීට හීතලක් දැන. ඇඳෙන් නැගිට එමි දුවගෙන ගිහිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා තාත්තා හයියෙන් වැරඳගෙන කියනවා තාත්තේ මං ආයි ගල් ගහලා වීදුරු බිඳින්නේ නැහැ. බලන්න විනය තාත්තා දඬුවම් කළේ නැහැ. එමීට දුන්න අත්දැකීමෙන් ජීවිතය හදාගන්න විදිය. මේ දහම් පාසලෙත් එමීලා ඇති. ගෙදරට සීනි බෝල වගේ හිටියාම පාසලට ආවහම සීනි බෝල දරුවෝ එමීලා එනවා. හොඳේ? ඇති. අපි දන්නවනේ ඉස්කෝලේ උගන්වනකොට වැඩේ කොහොමද කියලා. ජනෙල් බින්දලා ඇති. නේ? ඒ නිසා මේ දහම් පාසලේ උගන්වන දිසාපාමොක් පරපුරේ ගුරු මෑණිවරු ගුරු පියවරු දඩබ්බර දරුවට තමයි වැඩියෙන්ම ආදරය කරන්න ඕන. දඩබ්බර දරුවෝ ඉන්නෝ නේද? ඒ දරුවා හරි නිර්මාණශීලී. හරි නිර්මාණශීලී දඩබ්බර දරුවෝ. දවසක් පාසලේ ගුරුතුමිය කිව්වා පොඩි දරුවෙකුට පුතේ අත්කම් දෙයක් හදාගෙන එන්න. පොඩි අත්වැඩක් හදාගෙන එන්න. ඉතින් සිකුරාදා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ආපු දරුවා කල්පනා කළා මම මොනවද හදාගෙන යන්නේ සඳුදා ඉස්කෝලේට. එහෙනම් මම හදාගෙන යන්න ඕන අත්කම් වැඩක්. එයාම ගිහිල්ලා මැටි හොයාගෙන මැටි අනලා හැදුවා හදන්න උත්සාහ කළා චෛත්‍යයක්. දැකලා තියෙන්නේ පන්සලේ චෛත්‍යනේ. චෛත්‍යයක් හදන්න උත්සාහ කළා. මේ ඉගෙන ගන්න උත්සාහ කළා. ශිල්ප ශාලාවේ හිටපු ගුරුවරයා චෛත්‍ය ගෙනියන්න ඕන පොඩි චෛත්‍යයක් නේ. ආසනට ගෙනියන්න ඕන චෛත්‍ය. මියදී සංගෞතේ බලනකොට මේ මැටි වලින් හදලා තියෙන්නේ. චෛත්‍ය 4කට කැඩිලා. කුමාරයාට කියුණා. කැඩියකටද 4කට කැඩිලා චෛත්‍ය. අපේ රාජ පරම්පරාවේ කල්පනා කළා කිසි කෙනෙක් ප්‍රායෝගික දැනුම නිර්මාණශීලී චින්තනය
මුලින්ම සසික පුතා ඉන්නවත් දන්නේ මෙහෙත් නෑනේ. හොඳයි. එයා හදාගෙන ගිය වෙන අත්කම්බයක්. ඒකට ලකුණු 175යි. ඊළඟට චෛත්‍ය කෑලි 4කට අරගෙන ගිය දරුවා. එයාත් අරගෙන ගියා. කියනවා පුතේ මේ චෛත්‍ය කෑලි 4කට දෙන්නේ. පොඩි කාලේ කිසි කෙනෙක් මේ යන්නේ නැහැ කිව්වා. එතකොටම මේ දරුවට මතක් වුණා ප්‍රායෝගික උත්තරය. නිර්මාණශීලී උත්තරය. අනේට මේ චෛත්‍ය ඊයරෑ නිලංගුරුන් විසින් හැරුව චෛත්‍යයක්. ශිල්පශාල 190යි ලකුණු. එතන තියෙන දරුවගේ මොකද්ද? නිර්මාණශීලී උත්තරයක්. ඒ නිසා මේ දහම් පාසල් වලින් අධ්‍යාපන ආයතන වලින් බිහි වෙන්න ඕන රොබෝ වගේ දරුවෝ නෙවෙයි. දැන් දරුවගේ අතේ තියෙන ජංගම දුරකථනය. දැන් උඩුවේ ඇතුලේ තියෙන මොලේ නෙවෙයි දැන් වැඩ කරන්නේ ඇඟිලි. ඒ නිසා දැන් ඕන ළමා වියදම් අන්තර්ජාලයේ තියෙන්නේ. ඒ නිසා දරුවනේ ප්‍රායෝගිකත්වයේ ජීවිතයට ගේන්න විනයවත් දරුවෙක් ඕන. විනය හදන්නේ පාසල, විනය හදන්නේ දහම් පාසලට යන. බෝ අතු ඉති නැමි සාදු කියනවා. අහලා තියෙනවනේ නේ? මෙතන දහම් පාසලක් කහ සිවුරේ ඇසුර ලබන නවතෝ තැන්න. කහ සිවුරේ ඇසුර ලබන තැන හරි පුණ්‍යවන්තයි දුවේ පුතේ. ගියාම තැනකට හැදෙන්න, ගියාම තැනකට හැසිරෙන්න දහම් පාසල් ආපු දරුවා දන්නෝ. කහ සිවුරේ ඇසුර හරි පුණ්‍යවන්තයි. ඕන ප්‍රශ්නයක්, ඕන ගැටලුවක් කහ සිවුර දැක්කහම හිතේ නිවෙන ගතියක් තියෙනවා. දහම් පාසලේදී ගුරු මෑණිවරු පියවරු ඔබට මග කියලා දෙනවා. ඒ මග යන්න. දුවේ පුතේ මල් ලස්සන වුණාට වැඩක් නැහැ. ගුණය නැත්තම්. මේ ආදරණීය ගුරු මෑණිවරු පියවරු අපේ පරම පූජනීය අපේ කල්යාණ සිරි පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ වෙහෙසෙන්නේ ඇයි මේ මල් වලට සුවඳ කවන්න. සුවඳ කියන්නේ ආධ්‍යාත්මික ගුණ වගාව. දැනුම විතරක් නෙවෙයි ඒ දරුවා තුල තියෙන්න ඕන හැදියාව කියන එක, සංවේදීකම. අද අපි දරුවන්ගෙන් ඒක දකින්නේ නැහැ. අනේ එතෙන්දි තමයි අපිට දහම් පාසල ඕන වෙන්නේ. දහම් පාසලක අකුරු අපරාධ කරන්නේ. ඒ නිසා දහම් පාසලේදී හොඳට ඉගෙන ගන්න. ඒක ජීවිතේට මහා ආභරණයක්. සුසික්කිතෝ. මොකද්ද සුසික්කිතෝ කියන්නේ? මනාව හික්මෙන්න ඕන. දැන් මං ඉන්න පැත්තට හැරෙන්න ආපහු. ඔන්න දහම් පාසල් නොගිය දරුවෙක් දවසක් කරපු හපංකමක් කියන්න හදන්නේ. මේ දරුවා අම්මයි පුතයි මේ ගෙදර හිටියේ. තාත්තා නැහැ. ඉතින් මේ දවසක් පුතා අල්ලපු අත්තක පොල් ගහකින් වැටිච්ච පොල් ගෙඩියක් තියෙන දැකලා මේ පොල් ගෙඩිය අරගෙන ආව ගෙදර. ගෙදර ආපු ගමන් අම්මා මොකද කරේ? තරවටු කරේ නෑ, දඩුවම් කරේ නෑ. අනේ හොඳ පුතා අද අපට මට උයන්න අද පොල් නැතුව තිබුණේ. හොඳ පුතා කියලා ඔළුව අත ගාලා අර හොරකමට ගෙන ආපු පොල් ගෙඩිය අම්මා සතුටින් බාරගත්තා. පුතා කල්පනා කළා කලේ හොරකම වුණත් අම්මා අගය කළා. අම්මා සතුටු වුණා. එහෙනම් මම ඊළඟට අම්මව සතුටු කරන්න
තව දේවල් කරන්න ඕනේ කියලා මේ පුංචි හිතට දැනුණා. එයා දිගට හොරකම් කරා දුවේ පුතේ. ගමේ ඉන්න විශාලම හොරකම් කරපු දරුවා බවට මේ පාසල් යන දරුවා යොමු වුණා. අම්මා කවදාවත් මේ පුතාට තරවටු කරේ නැහැ. යහමඟ කියලා දුන්නේ නැහැ. අන්තිමට මේ දරුවා තව තරුණයෝ එක්ක එකතු වෙලා නගරයේ තියෙන බැංකුවක් කැඩුවා. අන්නේ බැංකුව කඩලා පොලිසියට අහුවෙලා උසාවියට ගිහිල්ලා උසාවියේදී තීරණය වෙනවා මේ තරුණයා මේ හිරිමල් යෞවනයා වැරදිකාරයෙක් කියලා. අවුරුදු ගානකට බන්ධනාගාරයට යනවා. උදට අහගන්න මේ කතාව. ඊළඟට අනේ අම්මා මාසෙකට සැරයක් පුතා ආසම ආහාර ටික බත් මුලකට බැඳලා අම්මා යනෝ බන්ධනාගාරේ ඉන්න තමන්ගේ පුතා බලන්න. ඒ අනේ එක දවසක්වත් මේ අම්මත් එක්ක පුතා කතා කරන්නේ. අම්මත් එක්ක පුතා කතා කරන්නේ. එදා අම්මා අඬලා ඉන්නේ. සතුටින් යන අම්මා ගෙදර ඉන්නේ අඬාගෙන. මාත් එක්ක එක වචනයක්වත් අනේ මගේ පුතා කතා කරේ නැහැ කියලා. එක දවසක් මේ අම්මා ආයි ආසම දරුවා කන්න ආසම කෑම දන්නේ අම්මනේ. එදත් රහට අම්මා බත් මුලක් හදාගෙන බන්ධනාගාරයට ගිය පුතා බලන්න. බලාපොරොත්තුෙන් ගියානේ අදවත් පුතා මාත් එක්ක වචනයක් කතා කරයි කියලා. එදා අම්මා දිහා නොබලපු පුතා කතා කළා. මොකද්ද කිව්වේ? මං අම්මට ආදරේ කිව්වද? නෑ. මේ පුතා කියනවා යකඩ කූරු අල්ලගෙන මේ පුතා කියනවා තමන්ගේ ජාතක කරපු අම්මාට මං වෛර කරනවා. පළවෙනි දවසේම මට මේ හොරකම කරපු වෙලාවේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ මං හොරකම් කරපු දවස්වල අම්මා මට තරවටු කරලා දඬුවම් කරලා මේ මග හොඳ නෑ කියලා කිව්වනම් අම්මේ මම මේ මගේ යෞවන වයස බන්ධනාගාරේ ගත කරන්නේ නෑ. මං අම්මට වෛර කරනවා කිව්වා. තමන්ගේ ඇඟේ රුධිරය කිරි බවට පරිවර්තනය කරලා සඳ ගැන තරු ගැන කවි කියලා මේ ලෝකයට පය ගහලා ජීවත් වෙන්න මග කියපු අම්මට ඒ වචන ඇහෙනකොටම දරා ගන්න පුළුවන්ද? බෑ දුවේ පුතේ. මේ කතාවෙන් අපට දෙන්නේ සුසික්කිතෝ හොඳ දරුවෙක් වෙන්න හැමදාම දහම් පාසල් යන්න. ඒ දහම් පාසල් තියෙන දවසට ගෙදර ලොණ්ඩලි එහෙම දානවා එහෙම නෙවෙයි. දාන්න ලොණ්ඩලි දානවා කියන්නේ මොකද කියන්නේ? එදා තමයි ඇඳුම් ටික හොදන්නේ. දහම් පාසල් දවසේ. එදාට තමයි සමදානය දාන්නේ. ඔය අපේ දෙමාපියෝ කරන වැරද්ද. එදාට තමයි නැන්දලයි ගෙදර යන්නේ. ඉරිදා උදේට විතරයි ඒ දවසේ තියෙන්නේ. ඒ නිසා එදාට තමයි උපකාරක පන්ති වැටෙන්නේ. ඔන්ලයින් පන්ති වැටෙන්නේ. ඒ නිසා මේ බණ අහන දෙමාපියන් දුවා දරුවන් ඉරිදට දුවේ පුතේ දහම් පාසලට කිසි වැඩක් දාගන්න එපා. සුදුදි කියලා ශාලාවේ එතකොට තමයි යන්නේ අපේ පුතා පඬිතුමා ගුරු මෑණියෝ ලිපලඟ ගිනිරස්තේ විදින අම්මා කුමාරයාට කියනවා අපේ තමන්ගේ වංශයෙන් අපේ රාජ පරම්පරාවේ දහඩිය මේ පිළිකතට දායාද කරපු තාත්තා සතුටු වෙන්නේ. ඒ දෙන්නගේ ඇස් දෙක දිහා බලන්න. අහිංසක ප්‍රාර්ථනාවන් ටික අම්මා තාත්තා ළඟ තියෙන දුවේ පුතේ.
ඒ ප්‍රාර්ථනාවන් කුළුම් රොදක්සේ ඈතට යන්න දෙන්න එපා. ඒ අම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුළු අරන්ගෙන සුජාත පුතෙක් වෙන්න, සුජාත දුවෙක් වෙන්න. ඒක තමයි මේ දහම් පාසලකින් අපි බලාපොරොත්තු වෙන්නේ. අවසානයේ මංගල කාරණාව තමයි සුභාසිතාචයා වාචා. හොඳ වචන කතා කරන්න ඕන. දන්නවනේ හොඳ වචනනේ. හොඳ වචන කතා කරන්න ඕන. මොන දැන් ඔබ අහන්න ඔබෙන්ම හොඳ වචනද කතා කරන්න කියලා. සමහර වෙලාවල පාසල් යන දරුවයි දහම් පාසල් යන දරුවයි අපි වෙන් කරනෝ කතා කරන වචන අපටත් ඇහෙනවනේ. දැන් නේද ළමයි කියන වචන. දරුවෝ නෙවෙයි දැන් ඉන්නේ මරුවෝ. හොඳ කතා දැන් කියන්නේ. ඇයි? දෙමාපියෝ දරුවොත් එක්ක විවිධ ටෙලිනාට්‍ය බලනකොට ඒ වචන කතා කරන ඒවා ගෙවල් වල කතා කරන වචන දරුවෝ පාසල් වලට ඇවිල්ලා දහම් පාසල් වලට ඇවිල්ලා කතා කරනවා. මං ඒත් අහනවා පුතේ ගෙදර ඔයද කතා කරන්න කියලා. ඇයි? කුංචි දරුවෝ. දහම් පාසලේ වටිනාකම අපට දැනෙන්නේ එතකොට. දවසක් පාසලක් තිබුණා. පාසලේ තිබුණා දුවේ පුතේ පාසලට එන තැන තිබුණා එකම වර්ගයේ පැලෑටි දෙකක් පෝච්චි දෙක ඉඳලා පාසලට එන තැන දෙපැත්තේ තියලා තිබුණා. මේ එක පැලෑටියක ගහලා තිබුණා මේ ගසට මම ආදරය කරමි. අනික් ගහේ තිබුණා ප්‍රදර්ශනය කළා මේ ගසට මම වෛර කරමි. සතියක් ගියා, සති එකමාරක් ගියා. මේ වැකි දෙක කියාගෙන දරුවෝ පාසලට එනවා. මේ වැකි දෙක කියවගෙන ගුරු භවතුන් පාසලට එනවා. මේ ඉගෙන ගන්න දෙමාපියන් ගේට්ටුවල දරුවෝ අරගෙන ගුරුවරයාගේ දරුවන්ව ගන්න ඉන්නේ දෙමාපියෝ මේ වැකි දෙක කියනවා. සති එකමාරකට පස්සේ මේ ගස් දෙක පරීක්ෂණාගාරයකට ගෙනිච්චා. මාලයට කියුණා අපි පළවෙනි ගහ තමයි මම මේ ගසට වෛර කරමි. වැඩිම ලෝකේ තියෙන එකනේ. මේ ලෝකයක් මුදගිනි දැල් වලින් වෙන්නලා තියෙන වෛරය තියෙන හින්දා මේ ගහ ඇකිලිලා, කොළ ඇකිලිලා, වර්ධනය අඩු වෙලා දුර්වර්ණන ඒ වෛර කරපු ගහේ සිටිවිලි වලින් මේ වචන කියවුනේ. ගහ වර්ධනය අඩු වෙලා. ඊළඟ ගහ ගත්ත මේ ගසට මම ආදරය කරමි. ඒ ගහේ කොළ ඇකිලිලා නැහැ. කොළ බොහොම පැහැපත් වෙලා වර්ධනය වේගවත් වෙලා ලෝකයට පෙන් එනිසා අපි වෛරය නතර කරලා මෛත්‍රිය කරමු ලෝකයට. එනිසා නිමා කරන්නේ බොහොම ලස්සන වටිනාම වූ ධනාත්මක කතාවකින්. ඔන්න දුවේ පුතේ ඉර පාය උදේ පාන්දර පාය බැහැගෙන යන ගමන් කියනවා මම දැන් බැහැර යනවා. බැහැර ගියාම මුළු ලෝකෙම අඳුර වෙනවා. කවුද මේ අඳුර නැති කරන්නේ? සූර්යයා කියන්නේ. මේ අඳුර කවුද බාරගන්නේ? පුංචි ඉටිපන්න සූර්යයාගේ අභියෝගයේ දුවේ පුතේ බාර ගන්නවා. හිරු ඔබ බැසගෙන යන්න. ඔබ පහුවෙන්දා එළිය අරන් ලෝකයට එනකම් මේ අඳුරු රැය මම එළිය කරන්නම්. බලන්න පුංචි ඉටිපානේ අභියෝගේ බාරගත්තා. දුවේ පුතේ අපි
ලොවක් එළිය කරන හිරු නොවෙන්න පුළුවන්. ලොවක් ආදරයෙන් දයාවෙන් මුසපත් කරන සඳ නොවෙන්න පුළුවන්. හැබැයි අපට පුළුවන් පුංචි ඉටි පහනක් වෙන්න. ඒ නිසා ඔබ එළිය කරලා ලෝකය දිනාගෙන එනකන් අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. ඔබේ ගුරු මෑණිවරු බලාගෙන ඉන්නවා. ආන්ගේ දවස එනකන් ඔබ හොඳට ඉගෙන ගන්න. මම මීට වඩා මගේ ධර්ම දේශනාව දීර්ඝ කරන්න යන්නේ නැහැ. අපේ දුවා දරුවන් ඉතාම හොඳින් බණ ඇහුවා. පුංචි දරුවනේ නේ හොඳින් බණ ඇහුවා. ඒ නිසා මේ වෙලාවේ විශේෂයෙන්ම මේ සීල සමාදාන වැඩසටහනේ අනුශාසකත්වයේ දරන්නේ අපේ හාමුදුරුවෝ. උළුවිටිගේ සීල ජෝති පිරිවෙනේ පරිවෙනාධිපති අපේ කල්යාණ මිත්‍ර මොරවක කල්යාණ ශ්‍රී පණ්ඩිත හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙමාපියන්ගේ අනුග්‍රහකත්වයෙන් මේ දහම් පාසලේ ගුරු මෑණිවරුන්ගේ පිහිවරුන්ගේ සහ සම්බන්ධතාවයෙන් ලස්සන මල් කැකුළු වලට ගුණ සුවඳ මුසු කරන වෙලාවේ මේ පින්කම හා යෙදිච්ච බැඳිච්ච දැක සතුටු වෙච්ච විශේෂයෙන්ම මේ විහාර ගණයේ සිට අපවත් වේ වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයට අපේ නාහිපාණන් වහන්සේ නමින් මියගිය දෙමාපියන් ගුරුවරුන් ඇතුළු හැම දෙනාටම විශේෂයෙන්ම අපේ කල්යාණ මිත්‍ර මොරවක කල්යාණ ශ්‍රී පණ්ඩිත හාමුදුරුවෝ නමින් මියගිය පියාණන් වහන්සේ ඇතුළු සියලු මියගිය ඥාතීන්ට සතර පෙරුවේ දායකයන් නමින් මියගිය සියලු ඇත්තන්ටත් මේ පුණ්‍යමය ශක්තිය හේතු වාසනා වේවා. විශේෂයෙන්ම දහම් නැනපවස නිවාලන අපේ ගුරු මෑණිවරු පියවරුන්ටත් ඒ වගේම කහසිවුරේ ඇසුර ලැබෙමින් දහම් අධ්‍යාපනය ලබන මල් කැටළුවන් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. දලදා හාමුදුරුවන්ගේ පිහිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා කියන සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා. මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්කම හේතු වාසනා වේවා. කාර්මිකාවක් වේවා කියලා වැත්තුම් වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැමදෙනාටම සූසි අනන්ත බුදුගුණේ සන්න ලැබේවා. මා කිව් පසු මේ කවිය කියන්නේ බුදු සරණ වේවා කියන්නේ. සදහම් සරණ වේවා. සංඝ සරණ වේවා. මුතුන් සරණින් ජයම වේවා. සියලු දෙනාට
උතුම් තෙරුවනේ අනන්ත සන්නල වේවා.